මැනිෆෙස්ටිං කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මැනිෆෙස්ටේෂන් කියන්නේ මොකද්ද? කොහොමද මැනිෆෙස්ටිං කරන්න කියලා ඔයගලන්ට මම අද කියලා දෙන්න යන්නේ. Hello friends, welcome to my YouTube channel. අදම ඔයගලන් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයගලන්ගේ යාළුවන්ට මගේ වීඩියෝ එක share කරලා ඒගොල්ලන්ටත් කියන්න මේක අදම subscribe කරන්න කියලා. එහෙනම් අද පටන් ගමු ඔයගලන්ට කියලා දෙන්න manifestation එක කොහොමද ඔයගලන් හරියටම කරගන්නේ කියලා. දැන් ගොඩක් අය ඔය වීඩියෝස් දානවා නේද manifesting techniques ගැන. water bottle technique එතකොට ඔය ලියන ඒවා මේ හැමදේම techniques තමයි manifestation එකේ. හැබැයි අද මම ඔයගලන්ට කියලා දෙන්නේ manifestation techniques නෙමෙයි. මං පස්සේ ඔයගලන්ට manifestation techniques උගන්වන්නම්. හැබැයි ඊට කලින් manifestation කියන්නේ මොකද්ද? කොහොමද manifesting කරන්න කියලා ඔයගලන්ට මම අද කියලා දෙන්න යන්නේ. ඔයගලන් manifesting නැත්නම් law of attraction විශ්වාස කරනවා නම් එහෙනම් දිගටම මේ වීඩියෝ එක බලන්න. හැබැයි ඔයගලන් මේ ආවේ මොකද්ද මේ manifestation කියන්නේ මේක මම නම් විශ්වාස කරන්නේ නැහැ කියලා හිතනවා නම් එහෙනම් මේ වීඩියෝ එක ඔයාට නෙමෙයි. හැබැයි manifesting කියන එක විශ්වාස කරන අය ඉන්නවා නම් එහෙනම් හොඳට අහගන්න manifesting කියන්නේ මොකද්ද කියලා. ඔයගලන් හිතුවොත් එහෙම මම හැමදාම manifest කරනවා නැත්නම් මම හැමදාම techniques කරනවා මගේ goals වලට ඒනොත් මම කවදාවත් මගේ goals reach වෙලා නැහැ කියලා. මම හිතනවා මම positive හිතනවා ඒ වුණාට කවදාවත් මගේ goals මට achieve කරගන්න හම්බ වෙලා නැහැ කියලා. ඒ වුණාට අපි මෙහෙම හිතමු ඕගලන්ගේ දවස ගත්තොත් ඕගලන් අපි කියමු මොනවාම හරි ඕගලන් කැමති දෙයක් ඕගලන්ට එදා දවස වුණා නම් ඒ වෙන්නේ ඕගලන් manifest කරපු හින්දා. නැත්තම් ඒ දේවල් වෙන්නේ නැහැ. ඕගලන් හිතන විදිහ තමයි ඕගලන්ට manifest වෙන්නේ. ඉතින් අද දවස ඕගලන්ට මොනවා හරි දෙයක් වෙලා තියෙනවා නම් ඒ වෙලා තියෙන්නේ ඒ ඕගලන් manifest කරපු හින්දා. ඕගලන් හිතලා තියපු හින්දා. ඒ හින්දා තමයි ඒ විදිහට ඕගලන්ට වෙන්නේ. ඒ නිසා manifesting කියන එක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි manifest කරන්න ඕගලන්ගේ frequency එක upgrade කරන්න ඕනේ ඕගලන්ගේ goals වලට යන්න. ඉතින් අන්න ඒක clear කරගන්න තමයි අද මම වීඩියෝ එක කරන්න ආවේ. අපි example එකක් ගමු. ඉතින් ඕගලන්ට මම කියලා දීලා තියෙනවා Ho'oponopono technique එක. Ho'oponopono කියන්නේ Hawaiian healing technique එකක්. Hawaiian healing method එකක්. මේ method එක ඕගලන් use කරොත් අනිවාර්යෙන් ඕගලන්ගේ manifesting techniques කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඕගලන්ගේ goals වලට reach කරන්න පුළුවන්. මම ඕගලන්ට කියලා දෙන්නම් Ho'oponopono කරන්නේ කොහොමද කියලා. මම කලිනුත් ඕගලන්ට වීඩියෝස් දාලා තියෙනවා. හැබැයි මම Ho'oponopono කරන විදිහ අද ගොඩක් ක්ලියර්වට එක්ස්ප්ලেইন කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම කියන්න ඕනේ මමත් මේ දේවල් ඉගෙන ගන්න ගමන් තමයි ඕගලන්ට මේවා ෂෙයා කරන්නේ. එහෙනම් අපි ලයිෆ් එක ගැන මෙන්න මේ විදිහට බලමු. අපි එක්සැම්පල් එකක් ගමු. මෙන්න මේ විදිහට. ඔන්න ඕගලන්ගේ අපි කියමු ඕගලන්ගේ ගෝල් එකක් තමයි ඕගලන්ට කාර් එකක් ගන්න ඕනේ කියන එක. එතකොට කාර් ඩ්‍රීම් එකක් ඕගලන්ට තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් ඕගලන් සෑහෙන දේවල් කරනවා කියලා කියමුකෝ. හැබැයි ඕගලන්ගේ හිත යට තියෙනවා මේක මට කරන්න පුළුවන් වෙයිද? මට සල්ලි තියෙයිද? මේක මට ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්න. ඒ වගේ සැක doubts තියෙනවා නේද? ඉතින් ওই doubts තියෙන්න ගත්තාම ඕගලන්ගේ manifesting එක තව දුරට යනවා. ඒ නිසා මෙන්න මෙහෙම හිතන්න. අපි day to day life එකක් ගැන අපි example එකක් ගමු manifesting කියන එක හොඳටම තේරුම් ගන්න. දැන් අපි කියමු ඕගලන් වැඩට යනවා. වැඩට ගිහිල්ලා ඕගලන්ට ඉතින් ඔය එක අපි කියමු ඕගලන් බැංක් එකක වැඩ කරනවා කියලා. ඉතින් බැංක් එකක වැඩ කරාම ඕගලන්ට කස්ටමර්ස්ලා එනවා. සමහර කස්ටමර්ස්ලා එනවා බනින අය. සමහර අය ඉන්නවා හොඳට hina වෙලා කතා කරන අය. ඉතින් ඕගලන් හැමෝම එන කස්ටමර්ව ඕගලන් ඩවුට් එකකින් නැත්නම් සැකයෙන් බැලුවොත් එහෙම
මෙයාද මට බනීද දන්නේ නෑ මෙයාට මෙහෙම මට අද කරයිද දන්නේ නෑ කියලා ඔයා සැකෙන් මේ මිනිස්සයා ගැන හැම වෙලේම බලන්න ගත්තාම වෙන්නේ අනිවාර්යෙන්ම ඔය එතනින් ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ඔයාට බනින්න ගන්නවා. ඒ මොකද ඔයා ඒ හිතන විදිය. ඔයා දැන් හිතනවා මෙයා මට මෙහෙම කරයිද දන්නේ නැහැ කියලා. බලන්න ඔයාම තමයි ඒක මැනිෆෙස්ට් කරන්නේ. ඒක හින්දා තමයි ඔයාට ඒ දේවල් එන්නේ. ඉතින් ඔයා මෙහෙම හිතුවොත් එහෙම අද මගේ සිටුේෂන්ස් වලට මමම රෙස්පොන්සිබිලිටි එක ගන්නවා. I take 100% responsibility of any situation in my life today. කියලා I am sorry, please forgive me, thank you, I love you. මේ වගේ ඔයගලන්ට උදේට හැමදාම 108 වාරයක් කියලා ඔයගලන්ට දවස පටන් ගන්න පුළුවන් නම් මම ඔයගලන්ට ගැරන්ටි කරනවා ඔයගලන්ගේ ලයිෆ් එක හරිම ලස්සනයි. හැබැයි මම කියන්නේ නැහැ ප්‍රශ්න ඉන්නේ නැහැ කියලා. ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්න එන හැම වෙලාවටම ඔයගලන් කියන්න ඕනේ I take 100% responsibility for attracting this situation. I'm sorry. Please forgive me. Thank you. I love you. හැම සිටුේෂන් එකක්ම ඇට්‍රැක්ට් කරලා ඒ ඇට්‍රැක්ට් වෙන්නේ එක නෙගටිව් නම් ඒක it's okay. I am sorry. Please forgive me. Thank you. I love you. ඔයගලන් මේක කරලා බලන්න ඔයගලන්ගේ ලයිෆ් එක හරිම කම්ෆර්ටබල් වෙනවා හරිම ලේසි වෙනවා දේවල් වලට ඔයගලන් කාම් වෙන්න ගන්නවා මේක මං අත්දැකීමෙන් කියන්නේ මං එක්සැම්පල් එකක් දෙන්නම් පොඩි එක්සැම්පල් එකක් මගේ ලයිෆ් එකේ කියන්නේ මම වැඩ කරන තැන කියන්නේ මම ලේට් වෙලා එනවා කියන එක පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා හැබැයි මම ලේට් වෙලා නැහැ ඇත්තටම මම ඕනනම් විනාඩියක් විනාඩි දෙකක් පරක්කු වෙන්නේ නැති ඒ විනාඩි දෙක පරක්කු වෙන බව මම හැම වෙලේම මගේ අනිත් කලීග්ට මම ඉන්ෆෝම් කරනවා මම විනාඩි දෙකක් පරක්කු වෙනවා කියලා. හැබැයි මං කවදාවත් විනාඩි 10ක් විනාඩි 15ක් පරක්කු වෙලා කියලා නැතුව ඇවිල්ලා නැහැ. ඒ වුණාට වැඩ කරන තැන්වල ඔය වගේ ඉතින් එක මිනිස්සු ඉන්නවා. ඉතින් ඒගොල්ලන් බලන්නේ මෙයා වෙලාවට එන්නේ නැහැ. මෙයා ඉන්නෙම පරක්කු වෙලා කියලා කියන්න ගන්නවා. ඇත්තටම කිව්වොත් එහෙම මට ඕක හිතුණා. මොකද මම හැමදාම නෙමෙයි ගොඩක් දවස් වලට මම ওই 1 minute 2 minutes late වෙනවා. ඉතින් මගේ හිත හැම වෙලේම සැකයක් එනවා. මේගොල්ලෝ මොන හරි මට කියයිද කවුරු හරි මට කියයිද කියන එක මගේ ඔළුවේ වැඩ කරා. ඒ වගේම මට දැනගන්න හම්බුණා මෙහෙම කට්ටියක් මං ගැන මෙහෙම කියනවා කියලා. ඉතින් මේක මම ඇට්‍රැක්ට් කරලා තියෙන්නේ. ඉතින් මම හැම වෙලේම හිතුවා I have attracted this situation. This is my creation. මමයි මේකට මූලිකත්වය දීලා තියෙන්නේ. ඒ නිසා I'm sorry. Please forgive me. Thank you. I love you. මේක මම හැමදාම 108 වාරක් උදේට කියන්න ගත්තා. ඉතින් ඔයා හිතන්න මං කොහොම හරි මම දැන් ලේට් වෙන්නෙත් නැහැ. මං කොහොම හරි විනාඩි 5ක් විනාඩි 10කට කලින් මං වැඩ කරන තැනට යනවා. ගිහිල්ලා මට හරිම කම්ෆර්ටබල්. ඒ කවුරු මොනවා කිව්වත් දැන් මගේ හිත රිදෙන්නේ නැහැ. මොකද මම දන්නවා මම කලින් එන්නේ කියලා. ඉතින් කවුරු හරි මට මොනවා හරි කිව්වත් මම තරහා ගන්නෙත් නැහැ. මොකද මට කාටවත් ප්‍රූව් කරන්න ඕනෙත් නැහැ. මොකද මම කලින් එන හින්දා. ඉතින් මේ වගේ මම හුගටක් කාම් වෙලා කම්ෆර්ටබල් වෙලා තියෙනවා මේ හෝපොනොපොනෝ ටෙක්නික් එක කරන්න ගත්තට පස්සේ. මේ එක පොඩි එක්සැම්පල් එකක් ඕගලන්ට දුන්නේ මගේ එක්ස්පීරියන්ස් එකකින්. ඉතින් ඕගලන්ගේ ලයිෆ් එකේ තව ගොඩ එක ප්‍රශ්න ඇති. ඉතින් මේ ප්‍රශ්න වලට මෙන්න මේ පොඩි ටෙක්නික් එක යූස් කරලා බලන්න ඔයගලගේ ලයිෆ් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. හැබැයි මෙහෙමයි. ඕගලන් හිතන්න එපා I am sorry කියලා කිව්වහම ඕගලන් sorry කියන්නේ මේ වෙන කාට හරි කියලා. ඔයා sorry කියන්නේ ඔයාටමයි. ඔයා forgive කරන්නේ ඔයාටමයි. මොකද ඔයා මේ situation එක attract කරලා තියෙන හින්දා. negative situation එකක් attract වෙන්න ගත්තාම ඔයගලන් තරහ ගන්න නැතුව ස්ට්‍රෙස් වෙන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව මෙන්න මේ ටෙක්නික් එක කරන්න. I take 100% responsibility of this situation. I'm sorry. Please forgive me. Thank you.
I love you. මේක හිතින් කියන්න පුළුවන් නම් 21 පාරක් කියන්න. ඒ කියන්නේ දවස ඇතුළත ඕගලන්ට මොනවා හරි ඔය වගේ negative situations එන්න ගත්තාම මේක කියන්න ගන්න ඕගලන්ගේ life එක වෙනස් වෙනවාමයි. ඉතින් මම මේක ඕගලන්ට අද කියන්න ආවේ manifesting කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. හැබැයි manifesting වලට යන්න මේ වගේ දේවල් වලට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් manifesting techniques වලටත් මම ඕගලන්ට කියලා දෙන්නම් හරියටම කරන්න ඕන විදිහ. හැබැයි ඊට කලින් manifesting කියන්නේ මොකක්ද? ඒ දෙක වලට කොහොමද අපි මුණ දෙන්නේ? අපි කොහොමද ඒකට prepare වෙන්නේ කියන එක තමයි මම අද වීඩියෝ එකකින් ඕගලන්ට කියලා දුන්නේ. මම තවත් වීඩියෝ එකක් අරන් එනවා ඕගලන්ට manifesting techniques උත් අරගෙන. හැබැයි ඊට කලින් තව වීඩියෝ එකක් කරන්න මම සූදානම්. ඒ තමයි හෝපනෝපනෝ ටෙක්නික් එක කොහොමද හරියටම ඕගලන්ගේ ලයිෆ් එකේ ප්‍රශ්න වලට යූස් කරන්න කියලා. අද මම ඕගලන්ට කියලා දුන්නේ ඩේලි යූස් කරන විදිහ. ඉතින් මේ ඩේලි යූස් කරන විදිහ යූස් කරලා බලලා අනිවාර්යෙන් වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් thank you. I love you.